travel log ලස්සේ ඔයාලට වැදගත් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා මං කාලයකට කලින් හිතුවා. එහෙම හිතලා මම පෙබරවාරි කර ප්‍රොජෙක්ට් එකක් ගැන වීඩියෝස් වගේක් එඩිට් කරන් ගත්තේ මේ අවුරුද්දේ අන්තිමත් වෙන ඔක්තෝබර් මාසේ. sorry for that. ඉතින් අපි බලමු මේ ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා. ඉතින් මේක ලංකාව වටේ කෝස්ටල් ඒරියා වල කර ප්‍රොජෙක්ට් එකක්. ඉතින් අපි ලංකාව වටේම 5 දෙනෙක් තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. මේ වැඩේට තමයි අපි එකතු වෙලා යාළු වුණේ. මේක ඕෂන්ස්වෙල් ඕගනයිසේෂන් එකෙන් අපි කරපු වැඩක්. ඉතින් අපිට පළවෙනි දවසේ නවතින්නේ ඕනේ අපාර්ට්මන්ට් එකක. අපි එක කොළඹම අපාර්ට්මන්ට් එකක් වැල්ලවත්ත හරියෙන් හොයාගත්තා. මොකද අපිට ඊට පස්සේ දවසේ උදේ පාන්දරම යන්න ඕන නිසා. ඉතින් මේක තමයි අපේ අපාර්ට්මන්ට් එක. අපි කට්ටිය මේ අපාර්ට්මන්ට් එකේ තමයි එදා රෑ ගත කරේ. හරිම ලස්සන අපාර්ට්මන්ට් එකක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට 2 girls and 3 boys ඉන්නවා. It's okay when I speaking like that way. ඉතින් අපි ඒ අපාර්ට්මන්ට් එකට ආවේ මම නගනකොට හවස 5 විතර වුණා. එතකොට සන්සෙට් එක ලස්සනට බලා ගන්න තිබ්බ. අපිට මෙතලවත්ත බීච් එක පේනවා. කොළඹම පේනවා. මේ අපාර්ට්මන්ට් එකේ උඩම තට්ටුවට ගියාම අපිට රූෆ්ටොප් පූල් එකක් තිබ්බා. ඇත්තරම අපි රෑ පූල් එකට යන ලේස්ති වුණා. බට් අපි වෙනකොට පූල් එක වහලා ඊට පස්සේ අපි ඉතින් හන්දතරු කොළඹ හස ලස්සනට බලලා හිටියා. මේ එකයි යන අපාර්ට්මන්ට් ටුවර් එකක්. ඒක අපිට අයන් බෝඩ්, වොෂින් මැෂින් කොහොම තිබුණා. මේක අපිට මොකක් හරි ඔෆර් එකක් එක තමයි ලැබුණේ. ඒක හින්දා අපිට ලොකු ඩොලර්ස් ගාණක් මේ අපාර්ට්මන්ට් එකට වියදම් කරන්නුනේ නැහැ. මට දැන් මතක නැහැ අපිට මේකට කොච්චර බජට් එකක් ගියාද කියලා. හැබැයි ලොකු ගාණක් ගියේ නැහැ ඇත්තටම. ලොකු ගාණක් කියන්නේ for one night අපිට මේකට 15,000 වගේ තමයි යන්න ඇත්තේ. මේක තමයි අපේ අයියලගේ කාමරේ. මම මේ අපාර්ට්මන්ට් එකේ වීව් එක පේනන් තමයි මේ කාමරේට ගියේ. ඊට පස්සේ අපිට මේ 2 washrooms තිබුණා. ඒ වගේම 3 bedrooms තිබුණා. මා ඉමානි එක bedroom එකක හිටියා. අනිත් අය තුන් දෙනා අනිත් rooms දෙක බෙදාගෙන හිටියා. මට මතක නැහැ යාළුවෝ කොහොමද හිටියේ කියලා. ඊට පස්සේ hot water ඉතින් හැම hair dryers ඔක්කොම තිබුණා මේ. ඕකේ. මේක තමයි මං හිතන්නේ අනිත් තව අයියලා දෙන්නෙක් හිටිය එක. ඇත්තටම එයාලා අයියලා නෙමෙයි මල්ලි කෙනෙකුයි. තව අපේ වයසම ළමයෙකුයි හිටියේ. ඒ දෙන්නේ හිටිය එක. ඊට එහාපැත්ත ඇත්තටම මේක අපි ගත්ත රූම් එක. ඒකයි මම මේකේ මේ ගොඩක් වෙලා ඉන්නේ. පස්සේ දෙන්න රෑ වෙන ටුවර් එකක් ගිහිල්ලා ඇවිල්ලා අපේ රූම් එක දැහැගත්තා. ඉතින් අපි දැනට ඉන්න උනා එක රූම් එකක. ඊට පස්සේ අපි තේ එකක් එම හදාගෙන මම හිටියා මගේ යාළුව එනකම්. මම මේ බලන් ඉන්නේ. එයා එනකම් එයා මට ලිෆ්ට් එකේ එනකොට රූම් එක හොයාගන්න මේ කෝල් එකක් දුන්නා. ඉතින් මම එයා වෙල්කම් කරන්න බලාගෙන ඉන්නේ. මේ තමයි මගේ අලුත් යාළුවා. ඉතින් අපි ඔක්කොම මුහුදට ආසයි. මුහුද සත්තුන්ට ආසයි. අපි මුහුද ආරක්ෂා කරන්න වැඩ කරන අය. අපි මේ සබ්ජෙක්ට් එකට පැෂනේට් වෙච්ච අය. ඒක තමයි අපේ තියෙන common characteristic. ඉතින් අපේ vibe එක වගේ අපි පරිසරයට ආදරේ, අපි මුහුදට ආදරේ. ඉතින් අපිට එක වගේ themes තියෙනවා කතා කරන්න. ඉතින් හරිම interesting. ඉතින් අපි ඔක්කොම ටීබීලා රිලැක්ස් වෙලා රූෆ්ටොප් එකට ආවා පොඩ්ඩක් බලන්න කොළඹ හස. මට ඇත්තටම කොළඹ හස හරිම අමුතුයි. මං වැඩිය කොළඹ ඉඳලා නැහැ. මේක තමයි අපි හිටපු අපාර්ට්මන්ට් එක සුපර් මාකට්. ඒක හරිම හොඳයි. එතකොට එතනම තියෙනවා පාකින් ඒ වගේම සුපර් මාකට් එකකින් අපිට ලේසි.
ඊට පස්සේ අපි ඔෆිස් එකට ගිහිල්ලා අපේ හෙට දවසේ වැඩේට ඔක්කොම සෙටප් කරගෙන ආය ආවා. ඊට පස්සේ අපි යාළුවෝ දෙන තැල හිටියේ. ඉතින් අපි පූල් යන්න හැදුවා. ඒනට පූල් එක වහලා ඊට පස්සේ දවසේ උදේම අපි අපාර්ට්මන්ට් එකට බයි බයි කියලා ඩ්‍රින්ක් යන්න පිටත් වුණා. ඉතින් අපි පාන්දර 4ට විතර පිටත් උනේ මේ හබරණ කැලින් යන ගමන් මම මේ ඉස්සරහ ෂීට් එකට වෙලා යන්නේ අලියෙක් බලා ගන්න පුළුවන්ද කියලා බලන්න. වෙලාව ඉතින් අලියෝ නැහැ. හරිම ලස්සන ශ්‍රී ලංකාවක් අපිට තියෙන්නේ. බලන්නකො එක එක ක්ලයිමේට් සෝන්ස් වලට අපි එන හැටි එක දවසක් ඇතුළත අපිට ඕන තැනකට මේ ලංකාවේ යන්න පුළුවන්. ඇත්තටම අපි හරිම ආසනාවන්ත රටක ඉන්නේ. ඉතින් අපි මේ අපේ ලස්සන රට ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මං අද වැඩ කරන කන්තලයට එන්න මේ අපේ ප්‍රොජෙක්ට් එක ලොකු ඉෆෙක්ට් එකක් වුණා. මොකද මෙන්න මේ කන්තලේ බව පාස් කරනකොට මමගේ යාළුවෝ එක කියාවා අනේ මේ වගේ තැනක වැඩ කරන්න තියෙනවා නම් කොච්චර ෂොක්ද කියලා. ඉතින් මං ඇත්තටම කන්තලේ ජොබ්ස් හොය හිටියේ. මොකද මං ඒ තරම් හරිම ආසයි මෙන්න මේ බවට. මං කිව්වනවලට අපිට එක්ක වගේ මාතෘකා තියෙනවා කතා කරන්න කියලා. ඇත්තටම අපි ගොඩක් දැනුම ෂෙයා කරගත්තා. මේ තියෙන කින්නියා පාලම ලංකාවේ දිගම පාලම මේක තමයි. ඉතින් අපි ඒකත් බහු කරා. හරිම ලස්සනයි. මට මතක නැහැ අපේ තාත්තලා මාව මේව එක්කන් ආවද කියලා. තාත්තලා කිව්වහම නම් කියනවා ඔය ඔක්කොම එක්කන් ගිහින් තියෙන කියලා. ඇත්තටම එක්කන් ගිහින් ඇති. මොකද අපේ තාත්තා ගොඩාක් ට්‍රිප් එක්කන් ගිහින් තියෙනවා මාව. හොම ඉතින් අපි කොහොම හරි අපි ඇත්තටම ට්‍රින්කෝ කිව්වට ට්‍රින්කෝ වලමත් නෙමෙයි අපේ ඉස්කෝලේ තිබුණේ පුල් මුඩේ වල. කියන්නේ ලොකු දුරක් අපි ට්‍රැවල් කරලා තමයි මේ ඉස්කෝලේ හොයාගෙන ඒ ළමයින්ට දැනුම බෙදන්න ආවේ. අපි ට්‍රින්කෝ කිව්වට මේ ඉස්කෝලේ තිබ්බේ පුල් මුඩේ කනිච්ච වැලි මධ්‍ය මහා විද්‍යාලයට තමයි අපි මේ වැඩේට ආවේ. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට්ස් ඔක්කොම සෙට් කරලා මේ වැඩේ පටන් ගත්තා. අපිට ඕනේ සිංහල ඉස්කෝලයක්. මොකද අපි කාටවත් ටැමිල් බෑ. කමියුනිකේට් ඉෂුව තියෙන හින්දා අපි ටැමිල් ස්කූල් තෝරගත්ත නැහැ. සිංහල ඉස්කෝලයක් තමයි හොයාගත්තේ. ඉතින් මේක තමයි අපිට හොයාගන්න පුළුවන් එකම ඉස්කෝලේ. ඉතින් අපි ළමයින්ට ට්‍රීට් එකක් දුන්නා. ව්‍යානස් වැඩසටහන කරන ගමන් එයාලා හොඳට එන්ගේජ් කරගන්න එක ගේම්ස් කරා. මේ බලන්නකො මේ කුරුමිනියා ඔය ගොම එක එකතු කරලා ලස්සන බෝලයක් හදාගෙන ඒක අරන් යන හැටි. ඉතින් ඉස්කෝල වැඩ ඉවර කළා කොට 4-5 විතර වෙලා අපි චුට්ටක් ගියා ඇවිදින්න නෙමෙයි අපිට මේ පැත්තේ හොටෙල් එකක් අරේන්ජ් කරගන්න බැරි වුණා. අපි booking.com වලින් තමයි ඔක්කොම හොටෙල්ස් හොයාගත්තේ. ඒ වුණාට අපිට මේ හරිය හොටෙල් එකක් හොයාගන්න බැරි වුණා. අපිත් එක්ක වෑන් එකේ ගිහපු අයියා ගයිඩ් කෙනෙක්. ඉතින් එයා ටිකක් හොටෙල්ස් එහෙම දන්නවා. මේ මගේ ෆේවරිට්ම වැඩි. මම කොහේ හරි බීච් එකට ගියාම ලස්සන ශීෂෙල්ස් එකතු කරලා ගන්නවා. ඉතින් මගේ යාළුවෝත් ඒකට සපෝට් කරා. මේ බලන්නකො මේ පාරේ මීහරක් ක්‍රන්චුවක් හිටිය. හරිම ලස්සනයි වනේ. මම ඒ වගේ සීනරිස් වලට ගොඩක් ආසයි. ඉතින් මේ අපේ ෂර්ට්ස් එහෙම අපි දාලා යනවා. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ ඓතිහාසික විහාරයට. මේක ගෙඩි හඬු සෑය. ඉතින් අපි හවස මේ වගේ තැන්වලත් ඇවිද්දා.
මේක ඊකාන හොඳට හදලානේ. හැබැයි රයිස් එක හොඳයි නේද? අනේ අන්න ඉර මේක මේ ටයිම් ලැප්ස් දාලා තියෙන්නේ. අපි එදා නැවතුනේ පුල්මුඩේ ආමි කැම්ප් එක. එතන ලස්සන බීච් එකක් තියෙනවා. එතන බීච් එකේ රැට බයෝලුමිනස් බලා ගන්නත් පුළුවන්. හරිම ලස්සනයි. ඔයාලත් පුල්මුඩේ පැත්තේ යනවා නම් එතන නවතින්න පුළුවන්. රූම්ස් දෙකක් තියෙනවා. එතන සාමාන්‍යයෙන් කම්ෆර්ටබලි 7ක් 8කට වගේ ඉන්නත් පුළුවන්. ෆැමිලි දෙකකට වගේ ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ බාත්රූම් එක ටයිල් අල්ලලා නැහැ. සීෂෙල්ස් වලින් තමයි මේ වෝල්ස් ඩෙකොරේෂන් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්නම මාර ඔබ්සෙස්ඩ් with that. ඉතින් අපි මේ වීඩියෝස් එහෙම අරගත්තා. හරිම ලස්සනයි. ඒ වගේම එතන කෑම නම් සුපර්බ්. එයාලා ඕන විදිහට arrange කරලා තියෙනවා. ඊට පස්සේ අපි drinks ගන්නවා නම් ඒවටත් එයාලා arrange කරලා දෙනවා. අනිත් එක safety එකත් මාරු. අපි රෑ බීච් එකට ගියාම එයාලත් ආවා අපිත් එක්ක. ඊට පස්සේ එතන අපිට ගිටාර් ගහන්න කෑම ඔක්කොම arrange කරලා තිබුණා. ඊට පස්සේ අපි දැන් ට්‍රින්කෝ වලින් පිටත් වෙන්නයි හදන්නේ නෙගම්බු වලට. අපි දවස් 2ක් හිටියා ට්‍රින්කෝ වල. ඊට පස්සේ අපි ඊතර දවස් ටික ඉන්නේ නෙගම්බු වල. අපි එන ගමන් අරිසිමලේ බීච් එකටත් ගියා. ඒකේ බීච් එකේ වැලිය නිකන් මේ සම්බ හාල් වගේ. ඒ ගිහින් තමයි ඒකට අරිසිමලේ කියලා කියන්නේ. මේ හරිම ලස්සන බීච් එකක් ඒ වුණාට පේනවනේ මොහොතට කුණු දැම්මහම මේ ඔක්කොම කුණු ටික ඇවිල්ලා තියෙන. මේ බීච් එකට ගොඩ ගහනවා. ඊට පස්සේ මේ තියෙන බලන්නකො ලස්සනට මේ මිදිලා තියෙන හැටි ලුණු. ඉතින් අපි ට්‍රින්කෝ බීච් එකම නාලා හවස 2-3 වෙද්දි පිටත් වුණා එහෙන්. ඊට පස්සේ අපි නිගම්බු වලට ආවා. මේ අපි නිගම්බු වල හිටිය හොටෙල් එක. එතනත් අපිට රූම්ස් 3ක් ගන්න පුළුවන් වුණා. එතනත් පූල් එකක් තියෙනවා. මේ ඔක්කොම හොටෙල්ස් අපි booking.com වලින් දාපේවා අපිට හම්බුනේ bed and breakfast packages. ඒවා ලොකු cost උන් නැහැ. budget friendly hotels වලට තමයි අපි ගියේ. ඉතින් මෙතනත් හොඳටම තිබුණු හොටෙල් එකක්. ඔයාලත් මේ පැත්තේ යනවා නම් මේ හොටෙල් එකත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන යන්න පිටත් වුණා ඊළඟ ස්කූල් එකට.
ඉතින් මට කියන්න බැරි වුණානේ අපි මේ මොනවද කරන්න කියලා ඉස්කෝලේ වලට ගිහිල්ලා. ඉතින් අපි මේ කරන්නේ ශ්‍රී ලංකාව වටේ තියෙන කෝස්ටල් ඒරියා වල තෝරාගත්තු පාසල් කිහිපයකට ඒ වගේම වැඩිහිටි ප්‍රජාවන්ට දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි මේ කරන්නේ. අපි මෙතනදී කරන්නේ ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙලා තියෙන දැනටමත් වඳ වී ගියපු සතුන් ආරක්ෂා කරගන්න එක ගැන එයාලගේ වැදගත්කම ගැන කියා දෙන එක. මෙතනදී අපි මේන්ලි ફોකස් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මුහුදු කැස්බෑවන්, මුහුදු ශීරපායින්, ඒ වගේම මුහුදු පක්ෂීන් ගැන. ඉතින් මේ වැඩසටහන කරගෙන යනකොට අපිට අවබෝධ වුණ දෙයක් තමයි ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන මේ වගේ ගැන තියෙන වටිනාකම ගැන තියෙන දැනුම ගොඩක්ම අඩුයි. ඒක හින්දම මේ වගේ සත්තුන් ආරක්ෂා කර ගැනීමට මෙයාලා යොමු වෙන්නේ නැහැ. හැකියාව තිබුණත් පව් පින් ගැන බුද්ධාගම මූලිකුණු සමාජයක් හින්දා සලකන මිසක් වටිනාකම ගැන මෙයාලට තියෙන අවබෝධය අඩුයි. එතකොට මෙයාලව ආරක්ෂා කර ගැනීම හින්දම අපිට ලැබෙන ප්‍රයෝජන ගැන තියෙන අවබෝධය මේ මිනිස්සුන්ට අඩුයි. ඉතින් මම මේ වගේ වැඩසටහන් වලට වොලන්ටියර් වැඩවලට හරිම කැමතියි. ඔයාලත් දන්න වොලන්ටියර් වැඩ තියෙනම් මටත් කතා කරන්න. පළවෙනි කමෙන්ට් කරගෙන යන්න. මොකද මම දන්නවා ගොඩාක් අය මේ වගේ වොලන්ටියර් වැඩවලට සහභාගී වෙන්න කැමතියි. හැබැයි දන්නේ නැහැ මේ වගේ ඒවට ජොයින් වෙන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ මේ පිටිපස්ස වලට පේනවත් දන්න අර බීච් එකකුත් තියෙනවා. මෙතන මේ ඔක්කොම දීවර ප්‍රජාව. ඉතින් අපි යාලටත් මේ වැඩසටහන කරා. මේ සමහරක් අයගේ උදේ ඉස්කෝලේ හිටපු ළමයින්ගේ දෙමව්පියෝ තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයාලා කියනවා ඉස්කෝලේ ගිහිල්ලා ළමයි මේව දැනගෙන ගෙදර ඇවිල්ලා කිව්වා ඉතින් අපිටත් අවශ්‍ය තුන එන්න කියලා. ඉතින් ඒ වගේ අපි මේ වගේ වැඩවලින් ලොකු සතුටක් ලබනවා. අපි දන්න දේ මිනිස්සුන්ට කියා දීලා. ඉතින් ඊට පස්සේ දවසේ මං ආයේ ගෙදර ආවා. මේක දවස් 5ක් තිස්සේ කරපු ලස්සන ප්‍රොජෙක්ට් එකක්. තවත් මේ වගේ වැඩකින් හම්බ වෙමු. බයි බයි.